ආයුබෝවන් සුබ උදෑසනක් හැමදාම කියනවා වගේ ආදරණීය දවසක්ම වේවා ආදරේ බෙදා ගන්න ඕන අපේ ජීවිතේ පටන් ගන්නකොට හැමදාමත් ඔබට කරන්න පුළුවන් එකම දේ තමයි පවුලත් එක්ක එකතු වෙලා තමන්ගේ ජීවිතේ හරියාකාරව බෙදා හදාගෙන හොඳ ජීවිතයක් ගත කරන එක. හැබැයි සමහරක් වෙලාවට යම් යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ ගැටලුත් එක්ක අපි ජීවත් වෙනවද ඒව හදාගෙන ජීවත් වෙනවද කියන එක ඔබ තමයි තීරණය කරන්න ඕන. ඒ තීරණය කරන අතරතුරේ ඔබට වැදගත් දෙයක් අපි ගෙනත් දෙන්න හැම වෙලේම සූදානම් වෙලා ඉන්නවා සිතකාවේ. එන්න අපිත් එක්ක හැමදාම ඉරිදා උදේ 10:30ට සිතගාවත් එක්ක එකතු වෙලා ගොඩක් දේ දැනගෙන දැනුවත් වෙන්න. අපි දවස ගානේ මේ කතා කරනකොට දවසින් දවස අපි මාතෘකා වෙනස් කරනවා. ඔබටම වටිනා වූ මාතෘකාවන් ඔස්සේ තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සැකය. අජිත් ගීතයක් ගායනා කරන්න කලින් අහන්න ඕන. දැන් මේ අපිට දුරකථනයෙන් කතා කරපු දෙයේදී වෛද්‍යතුමන් කිව්වා ඉන්න එපා අයින් වෙන්න කියලා. හැබැයි සමාජයේ ගත මෙහෙම දෙයක් අයින් වෙච්ච ගම ඒක දිහා බලන්නේ බොහොම දන්නවනේ බලන්නේ කොහොමද කියලා. ඒ බලන විදිහෙම වැරද්දක් තියෙනවා. එතනදී ඒ භාර්යාවට තමයි වැරදි පටන් ගන්න. එතනදී කොහොමද අජිත් මේ ගැන දකින්නේ ඇත්තටම? ඔව් ඒක තමයි හුඟක් වෙලාවට අපි දකින්නේ දැන් වගේ වෙන් වෙච්ච දෙන්නෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි වෙන් වුනේ කියලා ඒගොල්ලන්ට තියෙනවා පැය 3-4ක කතාවක්. ඔව්. ඉතින් ඒක මම පෞද්ගලිකව අපි අර පොඩි වැඩසටහන් වලදී කියන්නේ පෞද්ගලික දේවල් අහන්න එපා කියන එක ඒ ඇඩ්වයිස් එක දෙන්න ඕනේ. කිසි කෙනෙක්ගේ පෞද්ගලිකත්වය අහන්න එපා. මොකද අපි නොදන්න ලොකු කතාවක් තියෙනවා. ඒ කතාව අහගෙන ඉන්න පුළුවන් නම් පැය 2-3ක් මේ ප්‍රශ්නේ අහුවට කමක් නැහැ. ඉතින් මම හිතන්නේ හොඳම වැඩේ ඒ ප්‍රශ්නේ අහන්න නැතුව ඉන්න එක. අහන්න නැතුව ඉන්න එක. එහෙනම් අපි ගීතයක් ගායනා කරමු. හරි. දැන් ડોක්ටර් කිව්වා වගේ මේ සැකය අද අපි කතා කරන්නේ. සැකයට ලොකු සම්බන්ධයක් තියෙනවා ඉරිසියාව. ඉතින් අපි ගීත කිහිපයක් හොයාගෙන ගියාම මම හරි කැමති වුණා මෙන්න මේ ගීතය තෝරගන්න. මේක හරි අපි ආසාවෙන් රස විඳින ගීතයක්. කාන්තාව පාර්ශවයත් හරි කැමති මේ ගීතයට. අපි හැමෝම කැමති. හැබැයි මේක ඇතුලේ තියෙන්නේ පිරිලා ඊර්ෂ්‍යාව. මේ රූමත් පෙම්වතියක් ඉන්න කෙනෙක් ඔහු කියන මේ සංගවා ගනු මැන ඔබේ රුව සොඳුරියේ අනිකෙකු නෙත් ඔබේ මුව මත ගැටෙතයි මාහද බිය වී සැලී සැලී යයි. ඕක ඉතින් හැමෝටම පොදු දෙයක්. මොකද මේ අතිශය ප්‍රේම කරන අය අතිශය කැමති කෙනෙක් වෙන කෙනෙක්ට අයිති වෙනවට කැමති නැහැ. ඒක සාමාන්‍යයෙන් පොදු ධර්මතාවයක්. ඉතින් මේකේ අර ડોක්ටර් කිව්වා වගේ මේ ඊර්ෂ්‍යාව සැකය වෙලා මේක ගොඩාක් දුර ගියොත් තමයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. මේ ගීතය හරි මිහිරි ගීතයක්. මම මේ ගීතය ගත්තේ මිහිරි ගීතයක් නිසාමයි. මේකේ හරි ලස්සන කතාවක් කියන තව තැනක හිරු රැස් බිඳ කුදු ඔබේ මුව දුටු සඳ ඉරිසියාවෙන් සිර වෙයි මාහද. මේ තරම් ඉරිසියාවක් තියෙනවා. ඉතින් අපි යෝජනා කරන්නේ මේ ඊර්ෂ්‍යාව මම හිතන්නේ ඔබ්වියස් ඒක සාමාන්‍යයෙන් ටිකක් තියෙනවා ડોක්ටර් කිව්වා වගේ. ඒක අර ගොඩාක් දුර ගිහලා ලෙඩක් වුණොත් තමයි ප්‍රශ්නේ. අපි මේ ගීතය ගාමු අද ලක්ෂ්මන් එක්ක එකතු වෙලා. සංගවා ගනු මැන ඔබරු සුන්දරියේ අනිකෙකුනෙත් ඔබ මුව මත ගැටෙතයි මාහද බිය වී සැලී සැලී යයි. සංගවා ගනු මැන ඔබරු සුන්දරියේ අනිකෙකුනෙත් ඔබ මුව මත ගැටෙතයි මාහද බිය වී සැලී සැලී යයි. මහවන පියසෙක අඳුරු ගුහාවක යම් දිනයක ඔබ සංගවා තබන මහවන පියසෙක
අඳුරු ගුහාවක යම් දිනයක ඔබ සංගවා තබනින් හිරු රැස් බිඳකුදු ඔබේ මුවදුටු සඳ ඉරිසියාවෙන් සිරවෙයි මාහද සංගවා ගනු මැන ඔබරුව සොඳුරී අනිකෙකුනෙත් නොබෑ මුව මත ගැටෙතැයි මාහද වීවී සැලී සැලීයයි සොමි සඳවත් ලෙස රුසිරු නොවිනි නම් දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත සොමි සඳවත් ලෙස රුසිරු නොවිනි නම් දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත එනමුදු ඊයේ මට පෙන්නුරුව තව නෙත් දෙකකට හිමිවිය යුතු නැත සංගවා ගනු මැන ඔබරුව සොඳුරියේ අනිකෙකුනෙත් නොබෑ මුව මත ගැටෙතැයි මාහද වියවී සැලී සැලීයයි සංගවා ගනු මැන ඔබරුව සොඳුරියේ අනිකෙකුනෙත් නොබෑ මුව මත ගැටෙතැයි මාහද වියවී සැලී සැලීයයි වරතුමනි ගීතය නම් හරිම රසවත්. හැබැයි සමහරක් වෙලාවට මට මෙහෙම හිතෙනවා. එහෙම චුට්ටක් සැක කරනවත් පොඩි කැමැත්තකුත් තියෙනවා නේද? ආදරේ වැඩි කියලා හිතනවා. මම නම් ඒ කාලේ ටික කැමතුණා ඒකට. ඔව්.